ආයුබෝවන් විශුවල් ජර්නි අපි අද ඇවිල්ලා ඉන්නේ හෝමාගම දියගම ප්‍රදේශයට. ඒ තවත් ව්‍යවසායක කාන්තාවක් සොයාගෙන. ඇය නමින් චතුරිකා දිලානි මහත්මිය. ආයුබෝවන් චතුරිකා මහත්මිය. ඉතින් ඔයාලට පෙනෙනවා ඇති මගේ මේ පිටුපසින් තියෙන ලස්සන නිර්මාණය. ඒ නිර්මාණයනේ හිමිකාරිය තමයි මේ චතුරිකා මහත්මිය. අපි එතුමියගෙන්ම එතුමියගේ ව්‍යාපාරය පිළිබඳව දැනගමු. මගේ ව්‍යාපාරය තමයි රිබන් වලින් මල් බුකිස් හදලා වෙළඳපළට අලෙවි කරන එක. ඉතින් ඔබතුමිය මේ මල් නිර්මාණයන් කරන්න අරන් කොච්චර වගේ කාලයක් වෙනවද? මාස 4ක් විතර වෙනවා මම මේ නිර්මාණය කරන්න අරගෙන. ඉතින් ඔබතුමියගෙන් මම දැනගන්න කැමතියි මේ මල් නිර්මාණ වලට මේ වෙනකොට වෙළඳපළ තත්ත්වය කොහොමද කියලා. ඔව් වෙළඳපළේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ෆ්ලවර් ෂොප් වලට දානවා. යාළුවන්ගේ මාගෙනුත් මට ඕඩර්ස් හම්බෙනවා. ඒ ඇනුම් වලට මල් බුකිස් හදලා ලබා දෙනවා. ඉතින් ඔයාලට පෙනෙනවා මේ විවිධ ප්‍රමාණයන් වලින් මල් නිර්මාණයන් මෙතන තියෙනවා. එතකොට අපිට පේන්න තියෙන මේ මල් බොකේස් දෙක ගැන කතා කළොත් ඔයාලට පේනද රෝස් පාට මල් බුකිස් එක ඒක හાર્ට් ෂේප් ඒකේ මල් 20ක් තියෙනවා. අනිත් පැත්තේ තියෙන කලර්ස් දෙකකින් මේ රිබන් වලින් හදලා තියෙන්නේ. ඒක රවුන්ඩ් හැඩය. ඒකේ මල් 30ක් තියෙනවා. ඉතින් ඕගලන්ට පේනවා ඇති මේ තියෙන මෙතුමිය අතින් නිර්මාණය වෙච්ච ලස්සන තවත් නිර්මාණයක්. මම දැනගන්න කැමතියි මේ මල හදන්න කොච්චර වගේ වෙලාවක් යනවද ඔබතුමියට? ඔය මල් හදන්න විනාඩි 10ක් කාලයක් යනවා. මේ ඔයාලට පේන ඇති ඕක ප්‍රමාණයෙන් විශාලයි. මේක ප්‍රමාණයෙන් උඩයි. මේ මල් හදන්න විනාඩි 5ක් වගේ ගත වෙනවා කාලේ. එතකොට මේ සම්පූර්ණ නිර්මාණයම ඉවර කරන් අපි දකිනවා මේ ලස්සන රිබන් දාලා රැපින් දාලා ලස්සනට මේ නිර්මාණය ඉවර කරලා තියෙනවා. එතකොට මේක නිර්මාණය කරන්න කොච්චර වගේ වෙලාවක් යනවද? ඔක නිර්මාණය කරන්න විනාඩි 30ක් වගේ යනවා. මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි මේ මල් බොකේස් වලට මිල තීරණය වෙන්නේ කොහොමද කියන එක. මිල තීරණය වෙන්නේ දැන් අපි කස්ටමර් ඉල්ලලා මල් 10ක් ඕනි මල් බොකීස් එකක් මල් 50ක් ඕනි. ඒ මල් ගණන් අනුවට වෙනස් වෙනවා මුදල. ඒ වගේම තමයි රවුන්ඩ් හැඩයේද හાર્ට් හැඩයේද ඒ ප්‍රමාණයටත් ගණන් වෙනස් වෙනවා. ඉතින් ඔබතුමිය මුලින් සඳහන් කරා ඔබතුමිය මේ ව්‍යාපාරය පටන් අරන් මාස 4ක් වගේ කාලයක් වෙනවා කියලා. මම දැනගන්න කැමතියි ඔබතුමිය මේ ව්‍යාපාරය දියුණු කරන්න මොන වගේ දේවල්ද අදහස් කරගෙන ඉන්නේ මේ වෙනකොට? මම දැනටම මේ යාළුවේ මාර්ගෙනුත් මගේ ව්‍යාපාරය කරන් යනවා. මේ ලවර්ස් වලට දානවා. මම කැමතියි මගේ ඔන්ලයින් පේජ් එකක් හදාගෙන ඒ හරහා බිස්නස් එක තව දියුණු කරගන්න. ළඟ එන ආදරවන්තයන්ගේ දිනේ එහෙමත් නැත්නම් Tamanගේ ආදරණීයන්ගේ උපන් දිනයක් මේ වගේ ඕනෑම අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය මේ වගේ ලස්සන මල් නිර්මාණයන් කරගන්න ඕගොල්ලන්ට මෙතුමියව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබතුමියගේ දුරකථන අංකය සඳහන් කළොත් ඔව් 076යි 166යි 2311 යන නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි දීලා contact කරගන්න පුළුවන්. ඉතින් ඔබතුමියගේ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා විශුවල් ජර්නි අපි ඔබතුමියට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඔයාලට බොහොම ස්තුතියි මෙච්චර දුරක් මාව හොයාගෙන ඇවිල්ලා විශුවල් ජර්නි ඔයාලටත් බොහොම ස්තුතියි. ඉතින් විශුවල් ජර්නි අපි හැමදාමත් ඔබ වෙතට එන්නේ අලුත් වූ වීඩියෝවක් අරගෙන. තවත් දවසක මෙවැනි වූ ලස්සන වීඩියෝ එකකින් ඔබ හමුවට එනතුරු ඔබට සුබ දවසක්.